තෙරුවන් සරණයි. අද මම මේ කියන්න යන්නේ අපි අතර තියෙන මොන වගේ දේවල් තියෙන්නේ. මේ ජීවිතේ අපිට ස්ථිරද? අපිට මේ ජීවිතේ తాවකාලිකයි. తాවකාලික ජීවිතය තමයි අපි මේ ගත කරන්නේ. ඒකට අපි මේ ජීවිතේ හැක ගන්න මුදල් හොයනව නේද? ඒ මුදලත් ස්ථිරද? ඒවත් අපි ළඟ తాවකාලිකයි. එතකොට මේ දකින්න රූපේ මගේ රූපේ වුණත් මගේ රූපේ ස්ථිරද මේ රූපේ? මේ රූපෙත් తాවකාලිකයි. එතකොට මොනවද තියෙන්නේ? මේ සියලුම දේවල් තියෙනවා කියන දේ සියලු දේ తాවකාලිකයි. හැමදාම තියෙන දෙයක් නෙවෙයි. අවුරුදු 100,000 ගණක් තියෙන දේවල් නෙවෙයි. දැන් අපි බලන්න අපි මනුස්සය වෙලා අපේ ගෙදරක හිතන්නකෝ පෝසියක් පැට්ටු දාලා ඉන්නවා. බැල්ලියක් පැට්ටු දාලා ඉන්නවා. තමාගේ ගෙදර බලන්නකෝ. ඔයාලා මොකද කරන්නේ? අම්මලා තාත්තලා කවුරු කියයි ඕන් ওই පැට්ටු ටික ඔය හන්දියට ගිහින් දාන්න කියලා. මොකද කරන්නේ? පොර බෑග් එකකට දාගෙන නැත්නම් පෙට්ටියකට දාගෙන පෝස් පැට්ටු ටික පෙට්ටියට දාගෙන කොහේ හරි හන්දියකට ගිහින් තියා තියෙනවා. ඉතින් මමත් ඉන්නේ ওই තුම්මන් හන්දියක. ඉතින් මට ඇස්සරට කඳුලක් ආවා. ඇත්තට මේ වැඩේ කරපු කෙනා කවුද? මම ඒලාවේ ඇත්තටම දැක්කේ මම පූස් පැටියෙක් දැක්කට පස්සේ මේ පැටියා මම නම් මේ පූස් පැටියා මම නම් මට දැන් අම්මා කෙනෙක් ඕ. බයට පෙට්ටියෙන් එළියට පැන්නට පස්සේ විසිකල්ලා යන්නේ. පෙට්ටි පෙරලිලා පැට්ටු බයිලා ඇස්සල්ලත් නැහැ. ඉතින් මේ සත්තු දවස් දෙකක් කෑ ගාලා වාහන වලට දෙන්න කිරවිලා මං වල දැම්මා. ඉතින් ඉතිරි වෙච්ච පැට්ටු දෙන්න දිහා බලනකොට මට ඇස්සලින් කඳුළු බයිනවා. මෙයාලගේ අම්මා දැකලා නැහැ. මෙයාලා අම්මා දැකලා නැහැ. ඇයි ඇස්සල්ලා නැහැනේ? මේ පූස් පැටියා තමා කියලා හිතන්න. හිතලා බලන්න තමන්ගේ වදපු අම්මත් නැතුම්. දැන් මට බොණ්ඩ කිරිත් නැහැ. මම කොහොමද ජීවත් වෙන්නේ? ඔබට ඔක තේරෙන්න ඔබට සීන නැති වෙන්න බෙහෙත්තක් විදලා වනාන්තරයට ගිහින් දාන්න ඕන. කවුරු නැති වනාන්තරයකට. ගිහින් දාපුවම තමයි ඒ ඔබලාට ඒ දේ තේරෙන්නේ. එහෙම නැත්තම් අසනීපයක් වෙලා තනි වෙන්න ඕනේ. තනි විච්චම මොකද හිතෙන්නේ? තමන් තොච්චර පවුල කට්ටිය හිටියත් ඒ අසනීපයක් විච්ච වෙලාවට කවුරු හරි ඉන්නවද ළඟ? නැහැ. තමන් ජරා කරන්නලා තමන් ළඟම අයින් කරන්න කවුරුවත් නැහැ. ඉතින් ඒ වගේ අසනීප වෙච්ච වෙලාවක මොකද වෙලා තියෙන්නේ? ආන් අර පෙර කරබලා තියෙන කර්ම විපත් පළ දෙනවා. ඒක වැඩි ආත්ම නෑ. ඒ මනුස්ස ආත්මේ යාර කොයි වෙලාව හරි කැරකෙනවා ඒක. ඒකනේ මේක අපායක් කියන්නේ. මෙයාට කොයි වෙලාවක හරි ඵල විපාක හම්බ වෙනවා. බලු පැට්ටු කෙනක් දානවා හන්දියකට. එයාත් මම කියලා හිතන්න. තමුන් කියලා හිතන්න. තමන්ට දැන් අම්මා කෙනෙක් කොහෙන්ද? කණ්ඩ බොණ්ඩ කොහින්ද? කොහේ කියලා යන්නද? යන්න දිහාක යනකොට අල්ලපු ඉදර කට්ටිය එලවනවා. බලුවා කියලා එලවන්නේ. මෙයාලා දුවන්නේ කොහෙටද? තමන්ගේ අම්මා හොයන්නේ. අම්මා හොයනකොට එයාලා මේ වහන කියලා දන්නේ නැහැ. එයාලා හැප්පිලා මැරි යනවා. ඉතින් බලන්න ඒ වගේ දේවල් වල මේ ලංකාවේ මේ බෞද්ධ මේ ධර්මයක් තියෙන රටේ කොච්චර දේවල් සිද්ධ වෙනවද? ඒක දකින්න. තමා තුළින් දකින්න මේව තමන් අති මේ වගේ වැරදි දැකලා මේ වගේ වැරදි
සිද්ධ වෙලා තියෙනවද කියලා බලන්න. ඔය වගේ ඔය පොඩි දෙකක් කියව. ඔය හුඟක් දේවල් තියෙනවා. තමන්ගේ දෙට එන බල්ලෙකුට ගහනකොට ඒ ෂොට් එක තමන්ට වදිනවා කියලා හිතන්න. එයා වරදක් අපිට ඉඩමක සීමාව අපිට තියෙනවා. සිරිසන් සත්තුන්ට සීමාවල් නැහැ. හිලවුන්ට සීමාවල් නැහැ. එයාලට ඕනකින් කන්න පුළුවන්. එයාලා දන්නේ නැතුම් කාන්ට දාලා වෙච්චම අහු මැරි යනවා. ඒ ඵල විපාක කරගන්නේ අපිමයි. ඒව දකින්න මට කවුරු හරි බයිනවා නම් ඔබට කවුරු හරි බයිනවා නම් ඔබ කැමතිද බැනුම් අහන්න? කැමති නෑනේ. මම කැමතිත් නෑ. ඔයාට කවුරු හරි බොරු කියලා ඔයාලා අන්දනවා නම් ඔයා කැමති දෙකට වංචාවට කැමතිද? වංචාවට කැමති නෑ. මම කැමතිත් නෑ. ආන් අර විදිහට තමාගේ තුල එකම පැත්තක් බලන්න යා. ඒ වගේ පැතිකඩ තමා තුල තියෙනවද? තමන් දුර ධර්ම කියලා වෙනම ලෝකයක් හොයන්න යන්න හොඳ නැහැ. තමන් ළඟ තියෙන දේවල්. මිනිස්සෙක් කියලා ඉද්දි තමන් ගෙදර පූසෙක් තමන්ගේ මේසෙට බැලලා කෑම කනකොට හරි පාර දීපුවම පූසෙක් කොන්ද කැඩෙනවා. කකුල නොණ්ඩි ගන්නවා. ඒ සතා දන්නවද? මේ මට ගැව්වා මගේ වැරද්ද සිද්ධ වුණා කියලා එයා සිරිසන දන්නවද? එයා දන්නේ නැහැ. හැබැයි අපිටත් ඒ ෂොට් එක කොතනින් හරි වදිනවා. ටිකක් පරක්කු වෙලා. තමන් දන්නේ මේක තමන්ට වෙන බව දැනගන්නවා. කර්මය කැරකෙනවම තමයි. අපි ඒව කොච්චර යටපත් කරලා කරගෙන ගිහිල්ලා තමන්ගේ පොල් ටික ගාලා එළියට ගිහිල්ලා ගෙටෙනකොට පොල් ටික කාලා පූසට ගහනවා. පූස දන්නවද? මේක මට දුන්නාද? මේක ගාලා තියලා ගියා මට කන්න. මම මේක කෑපින්ද මට ගැව්වේ. එයා දන්නවද සිරිසන් සත්‍යය? දන්නේ නැහැ. හරකෙක් කැවිලා තමන් කේල් ටික මොනවාරි වගාවටි පාගෙනවා කනවා. අපි ඇල්ල බැඳ තියා ගන්නවා. කන්න දෙන්නේ නැහැ. නැත්තම් යට ගහනවා. එයා දන්නවද? ආන් ඒ වගේ වැඩිදි තමන් ළඟ තියෙනවද කියලා බලන්න. අපි කොච්චර ඒවා දැන් ළමන තිබිලා අපි කොච්චර පින් කුසල් කරත් ඒව අපි කරලා තැන් වල වැඩිදි තියෙනවා තමයි මිනිස්සෙක් ළඟ ඒ වගේ වැඩිදි හුඟක් තියෙනවා. නොදන්න කරපු වැරදි තමා ළඟ තියෙනවා. ඒ වැරදි කැරගෙනවා. පස්සේ ඉතින් අපි සල්ලිකාර වෙලා පස්සේ කොච්චර දම්පින් කරාට අර ඵල විපාකෙත් එනවා. කොච්චර අපි පින් දහම් කරා ලක්ෂ කෝටි ගානක පින් දහම් කරත් මරණයෙන් පස්සේ අර ඵල විපාකෙ ගෙවන්න සිරිසං අපායල ඉපදෙනවා. ඉපදිලා ඒ ඉපිදේ ආස්පාය ඒ සිරිසන් ලෝකෙ වල ඉපිදි ගිහිලා තමයි ආනන්ද පිනකට තමයි තවත් මොකයි උප්පත්තියක් උපදින්නේ. අර පින් බලයට. ඒ කොහේ ඉපිදි කියලා දන්නවද? නෑනේ. ඒකෝර තමන් මේක විමර්ශනය කළා දැක්කනම් මං අති මේ වැරද්දක් වුණා කියලා තමන්ට හදවත දැනෙනවනම් ආය මේ වගේ වැරදි තමන් තුලින් වෙන්නේ නැහැ කියලා තමන් අතිෂ්ඨාන කරගන්නවා. සත්‍යමත් කරන හිත සත්‍යමත් කරලා මේ දේ වටහාගෙන මේ වගේ වැරදි මං ආය විමර්ශනය කරලා හොයා ගන්නවා. ආය මේ වැරදි කාටද වෙන්නේ දෙමොත් තමන් දැනගෙන කියා දෙනවා. කියලා දැනගන්නවා. ඒක තමයි සිහි බුද්ධිය කටයුතු කරනවා කියන්නේ. තමයි සිහිය පවත්වා ගන්නවා. කොයි වෙලේද සිහිය පවත්වාගෙන ගමන් බිමන් යන්න ඕනේ. නැත්තම් හැපි කියලා ගල් ඇඟිලි වල මිය පොතු නැහැ ගැරලා විසිවිලා. මේවා දැනගත්තට පස්සේ මේ වගේ ගතමට එයාට මේ හිත ධර්මයට පහළ වෙනවා. පෙර කල පින් කුසල් පහළ වෙලා වටිනා සත් ධර්මයක් අහන්න හිත නැමුරු වෙනවා. Tamanට කැමැත්තක් හිතෙනවා. මේ ඒ තමන්ගේ මේ ඔය ග්‍රහයන් මාරු වෙලා තෙන සුළු උපද්‍ර ගෙවි ගිහිල්ලා එයාට හොඳ කාලය ලබනවා. ලබනකොට එයා ග්‍රහය මාරු බුද්ධ ග්‍රහයකම කරු රවි ග්‍රහය වෙමින් ඒ ග්‍රහය මාරු වෙලා එයාට මේ ධර්ම ලෝකයක් මතුවෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා ආසරේ අනුව. ඉතින් එයාට එහෙම ගියාම පස්සේ
වෙනම තේරෙනවා. ඇයි වෙනම යා දකින්න තමන් ලෝකයක් ධර්මයක්. එයා ඒකට එහෙම බල බලගෙන විශ්ව ධර්මයේ දැනෙන්න පටන් ගන්නවා. මේ විශ්වයේ තියෙන දේවල් එයාට පේන්න පටන් ගන්නවා. සැරෙන් සැරේ අපේ හිත හිමින් හිමින් බලනවා මේ විශ්වය දිහා. තමා ළඟින්ම බලන්නේ. තමාගේ නොපෙනෙන පැති තියෙනවා. තමන් ළඟ තියෙනවා අපි දන්නේ නැහැ. කොයි පැත්තෙන්ද හොයාගන්නේ මෙවුවා. තමන් අපි වැරදි කරලා නැහැ. එහෙනම් අපි ගෙදරට යනකොට වැරදි වෙනවා. අපි දන්නේ නැහැ. දැනෙන්නේ නැතුම වැරදි කරනවා. කරලා තියෙන්නේ වැරද්දක්. ඉතින් ඒක දැනගෙන තමා තුලින් මේක බලනවා මේව වෙන්නේ නැතුව තමන් කොහොමද ජීවත් වෙන්න ඕනේ. මේ හිතට පහළ වෙන සිතුවිලි නේද මේ ඔක්කොම වේගව සිතුවිලි. මේවා හඳුනා ගන්නවා. හඳුනගෙන තමන් තුලින් ඔයාලා බලන්න මේ සිතුවිලි පූස කොහෙද හිටියේ? බල්ලා කොහෙද හිටියේ? ඒ සියුම් සත්ව බල බල ගියාම සත්තු ඉඳලා නැහැ. හිතේ ඉන්න සත්තු තමයි ඔක්කොම පේන්නේ. ඒ වලට ගහපු සොට්ටයක් මැයි පේනවා. මැරණකම් පේනවා යාට ඒක. එහෙම තමයි මේ අකුසල් ඵල විපාක ලැබෙන්නේ. මේ වගේ බේරීම නම් හරි. ගැඹුරු මේ හිතට පහළ වෙන කරලත් තමා මොන ක්‍රමෙන් හරි ගැඹුරු ධර්ම අවබෝධ ගැඹුරු ධර්මයක් එයාට වැටහිලා තිබ්බනම් එයාට පුළුවන් ඉන්ද්‍රියම් පහෙන් හඳුනාගෙන මේ ගැඹුරු ධර්මය දකින්න. දැක්කට පස්සේ ආන් අරයා මුදුන් දක නිවන් දකින්න එයාට හිත පහළ වෙනවා. එතකොට එයා අර පින් කුසල්යේ කොයි වෙලාවක හරි එයාට අර පින් මුදුන් දක නිවන් දකලා තියෙන නිසා එයා කොයි ආත්මයක හරි ආයේ මනුස්ස ආත්මයක් ඉපදෙන කියන එක සුවර්. නැති දේ සියලු දේ දැන ගන්නවා. සිත පිහිටව ගන්නවා මේ නිවන් අවබෝධ කර ගන්නට. ඉන්ද්‍රියන් පහෙන් හට ගන්නව දේවල් කොයි වෙලේත් නැති කරන හිතට පහළ වෙන දේ ස්ථිර නෙවෙයි කියලා අපි හඳුනා ගන්නවා. හඳුනාගෙන විශ්වවිද්‍යාල බල බල මේ විමර්ශන කර කර ඉන්නකොට Tamanට මේ ධර්මය අවදි වෙනවා. ඒක දැනගන්න. ඔයාලට තෙරුවන් සරණයි.